අයබෝවන් අද අපි කතා කරන්න යන්නේ අර ටිකක් ගැඹුරු මාතෘකාවක්. මේ මනස ශරීරයෙන් අර తాවකාලිකව වෙන වෙනවා වගේ දැනෙන අත්දැකීම ගැන. ඔව් සමහරු කියන්නේ අර ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් කියලා. නැත්නම් OB out of body experience කියලා කියනෝනේ. හරියටම හරි. ඉතින් අපිට ලැබිලා තියෙන මූලාශ්‍රවල මේ ගැන විවිධ පැති තියෙනවා. ඒ කියන්නේ අර ධානා ක්‍රම වගේ දේවල්. ඔව් ධානා ක්‍රම, යෝගාභ්‍යාස, ඒ වගේම අර විද්‍යාත්මක පැත්තක් තියෙනවා. අපි බලමු මේ ඔක්කොම එකට අරගෙන මේ සංකල්පය ගැන මේ පැහැදිලි චිත්‍රයක් මවා ගන්න පුළුවන්ද කියලා. හොඳයි. එන මුලින්ම බලමු කවුරු හරි මේක අත්දකින්න උත්සාහ කරනවා නම්. ප්‍රායෝගිකව. ප්‍රායෝගිකව මොනවාද ඒකට යෝජිත පියවර කියලා. එක මූලාශ්‍රයකේ මේක හරි අර පිළිවෙරකට කියනවා. පියවරින් පියවර වගේ. ඔව්. පළවෙනි එක තමයි ශරීරයයි මනසයි දෙකම අර සම්පූර්ණයෙන්ම සංසුන් කරන එක. රිලැක්සේෂන්. ඒ කියන්නේ නිස්කමංක තැනක. ඔව්. නිස්කලංක තැනක සුව පහසු ඉරියව්වකින් ඉඳලා අර ගැඹුරු හුස්ම ගැනීම එහෙම කරලා බොක්ස් බ්‍රීතිං වගේ. ඔව් ඒ වගේ දෙයක් එක්ක මුළු ශරීරයම රිලැක්ස් කරනවා. ඊළඟට තමයි මනස එකඟ කරගන්න එක. මෙන්ටල් ફોකස්. සිතුවිලි පාලනය කරන එක. ඔව් සිතුවිලි එහෙම දුවන්න නොදී අර ශරීරයේ බරක් නෑ වගේ දැනෙන තැනට ටිකක් අර භාවනානුයෝගී වගේ ට්‍රාන්ස් ස්ටේට් එකක් වගේද? ඔව් ඒ වගේ තත්යකට එන එක. මෙතනින් පස්සේ තමයි අර කම්පන අවස්ථාව කියන කෙන්නේ. ভাইබ්‍රේෂනල් ස්ටේට්. ඒක මොකද්ද? මූලාශ්‍රවල කියන්නේ ශරීරය ඇතුලෙන් නිකන් අමුතු කම්පනයක් විදුලියක් වගේ දැනෙනවා කියලා. ඒකළු අර වෙන්වෙන්ද කිටුයි කියන ලකුණ. ඒ වෙලාවට බය වෙන්නත් පුළුවන් නේද? ඔව් ඒක තමයි කියන්නේ. ඒ වෙලාවට බය නොවි ඉන්නක වැදගත්ලු. හරි. ඊට පස්සේ අන්තිමට තමයි වෙන්න උත්සාහ කරන එක. ඒකටත් ක්‍රම තියෙනවා. අර රෝල් අවුට් ක්‍රමය. ඒ කියන්නේ පැත්තකට පෙරලිලා යනවා වගේ. ඔව් එහෙම හිතන එක නැත්තම් අර රෝප් ටෙක්නික් එක. උඩින් එල්ලින කම්බයකින් තමන්ගේ අර සූක්ෂම ශරීරය අදිනවා වගේ මවා ගන්න එක. ඒ කියන්නේ ඒක සම්පූර්ණ මානසික ක්‍රියාවලියක් එක්ක යන දෙයක්. ඔව් වගේ. මේක අහද්දි මට මතකුණේ අනෙක් මූලාශ්‍රයවල තිබුණු අර ධානා ක්‍රම ගැන. ඔව් ඒව කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? එකක් තමයි අර බොඩි ස්කෑන් මෙඩිටේෂන්. ඒකෙදි කරන්නේ මේ ශරීරයේ කොටස් වලට අවධානය දෙන එක. කකුල ඇඟිලි තුඩේ ඉඳලා ඔළුව දක්වාම හැමින් අවධානය ගෙනihin මම මේ ශරීරය නෙමෙයි කියන හැඟීම ඇති කරගන්න එක. ඒකතර වෙන්වීමේ අදහසට උදව්වක් වෙනවා. ඔව් මානසිකව වෙන්වෙන්න උදව්වක්. ඊට පස්සේ අර යෝග නිද්‍රා. යෝග නින්ද්‍රාව. ඒකත් ප්‍රසිද්ධයි නේද? ඔව්. ඒකෙන් අර නින්දයි අවදිය අතර තියෙන ස්ටේට් එක හිප්නොගොජික් ස්ටේට් එකට යන්න පුළුවන්ලු. ඒක අර කලින් කියපු ට්‍රාන්ස් එකට සමානයි වගේ. ගොඩක් දුරට. ඒකත් අර වෙන්න පහසු මානසික අවස්ථාවක් විතර තමයි කියන්නේ. ඒටත් වඩා ගැඹුරු ක්‍රම. අර ක්‍රියා යෝග, ප්‍රාණ ශක්තිය පාලනය කරන සහ රාජයෝග, මනස සම්පූර්ණයෙන්ම පාලනය කරන ඒවත් මේකට මඟ පාදනවා කියලා සඳහන් වෙනවා. හැබැයි ඉතින් ඒවට ලොකු පුහුණුවක් ඕන. ඒක නම් පැහැදිලි නිකම්ම වෙන දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් අනිත් පැත්ත බලුවොත් විද්‍යාව මේ ගැන මොකද කියන්නේ? මේ OB අත්දැකීම ගැන. ඔව් ඒකත් හරිම වැදගත්. විද්‍යාව මේක දකින්නේ අර ඇත්තටම වෙනම මනෝකායක් තියෙනවා කියනවට වඩා මේක අපේ මොලේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් විදිහට. කොහොමද? ප්‍රධානම පැහැදිලි කිරීමක් තමයි ස්නායු විද්‍යාත්මක එක. මොලේ අර පරයිටල් ලෝබ් එකේ විශේෂයෙන්ම ටෙම්පරෝ පරයිටල් ජංක්ෂන්, ඒ කියන්නේ TPJ කියන කොටසේ. TPJ. ඔව් ඒ හරියේ වෙනස්කම් වුණාම අපිට අපේ ශරීරයේ තියෙන තැන ගැන, අවකාශය ගැන තියෙන අවබෝධය අර බොඩි ස්කීමා එක. ඒක ටිකක් අවුල් වෙන්න පුළුවන්ලු, විකෘති වෙන්න පුළුවන්. එතකොට තමයි අර වෙන් වෙලා වගේ දැනෙන්නේ. ඔව් ඕලෆ් බ්ලැන්ක් කියලා ස්නායු විද්‍යාඥයෙක් ඉන්නවා. එයා පෙන්නලා තියෙනවා මේ TPJ එක ලැබ් එකකදී උත්තේජනය කරලා. මොනවා? ඇත්තටම. ඔව්. එම කරලා OBE වගේ අධ්‍යක්ීම් කෘත්‍රිමව ඇති කරන්න පුළුවන් කියලා. ඒක නම් හරිව පුදුමයි නේද? ඒ කියන්නේ අපේ මම කියන හැඟීමත් මොලේ ක්‍රියාකාරීත්වයට කොච්චර සම්බන්ධද කියලා පේනවා. හරියටම. තව පැහැදිලි කිරීමක් තියෙනවා අර නිින්ද සම්බන්ධව. ස්ලීප් පැරලයිසිස් වගේ දේවල්ද? ඔව්. නිින්දට යද්දී, ඒ කියන්නේ හයිප්නොගොජික් ස්ටේට් එකේදී හරි නිින්දෙන් ඇහැරෙද්දී
හයිප්නෝපොම්පික් ස්ටේට් එකේදී. සමහර වෙලාවට ශරීරය පණ නැතුව වගේ දැනෙනවනේ ස්ලීප් පැරලයිසිස් වලදී. ඔව් ඒක භයානක අත්දැකීමක් කියලාත් කියනවා. එතකොට මනස හැරිලා ඒ ශරීරය චලනය කරන්න බෑ. ඒ වෙලාවටත් අර ශරීරයෙන් එළියේ ඉන්නා වගේ හැඟීමක් එන්න පුරවන්ලු. ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. ඔව්. අනිත් එක තමයි අර ડોක්ටර් රික් ස්ට්‍රස්මන්ගේ DMT උපකල්පනය. ඒක මොකද්ද? එයා කියන්නේ අපේ මොලේ තියෙන පයිනියල් ග්‍රන්ථියෙන් අර DMT කියලා රසායනිකයක්. ඒක සමහර වෙලාවට විශේෂයෙන් අර ආසන්න මරණ අත්දැකීම් වගේ වෙලාවට වැඩිපුර නිදහස් වෙනවා කියලා ඒකනොත් මේ වගේ විඥානයේ වෙනස් වීම OB වගේ දේවල් වෙන්න පුළුවන් කියලා තමයි යාගේ තියරි. ඒතකොට ඒක පැත්තකින් මේක හරිම පෞද්ගලික ආධ්‍යාත්මික ගමනක් වගේ ඒකට ක්‍රම පුහුණුවීම් තියෙනවා. ඔව්. අනික් පැත්තෙන් විද්‍යාව උත්සාහ කරනවා මේ සංවේදනයන් මොලේ ස්නායු පද්ධතිය අසුරෙන් පැහැදිලි කරන්න. හරියටම. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් මේ ශරීරයෙන් බැහැරවීමේ අත්දැකීම කියන්නේ අර හරිම සංකීර්ණ දෙයක්. ආධ්‍යාත්මික පැත්තෙන් ඒක විඥානයේ දිනුවක් අභ්‍යන්තර ගවේෂණයක් විදිහට සලකනවා. ඒත් විද්‍යාව වැඩිපුරම බලන්නේ මොලේ සිදුවෙන විශේෂිත ක්‍රියාවලියක්. එහෙම නැත්නම් සංජානන තත්ත්වයක් විදිහට. ඒ දෘෂ්ටි කෝණ දෙක තාම සම්පූර්ණයෙන්ම එකතු වෙලා නැහැ වගේ නේද? ඔව්. ඒ අතර තාම යම් පරතරයක් තියෙනවා වගේ තමයි පේන්නේ. එහෙනම් අවසාන වශයෙන් අපි පොඩ්ඩක් හිතන දෙයක් ඉතුරු කරමු. මේ විදිහට අපේ අතුලාන්තයෙන් ලැබුණ අත්දැකීම් අර ධාන යෝග වගේ දේවල්. ඔව්. අභ්‍යන්තර අභ්‍යාස. ඒවත් එක්ක මේ බාහිරින් ලැබෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම. ස්නායු විද්‍යාව වගේ. මේ කෝණ දෙකෙන්ම විඥානයේ දිහා බැලුවම අපි යථාර්ථය තේරුම් ගන්න විදිහට අපි අපිව තේරුම් ගන්න විදිහට. ඒක කොහොම බලපානව ඇත්තද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ශරීරයෙන් එළියට යන්න උත්සාහ නොකලත් මේ විවිධ පැති ගැන දැනගන්න එකෙන්ම අපේ ලෝක දැක්ම ටිකක් හරි පුළුල් වෙනව නේද?